අපේ ජීවිතේ සමහර අවස්ථාවන් එනවා බලාපොරොත්තු ඉටු වෙන්න ඔන්න වෙන්න කියලා ඒව සියල්ලක්ම අලු වෙලා යන. හුස්ම ගන්නත් අමාරු වෙන තරමට පපුව හිර වෙන අවස්ථා. දන හිස් දෙකින් කෙලින් හිට ගන්න බැරි වෙන තරමට වේදනාවන් ගෙන දෙන අවස්ථා. බොහෝ දෙනෙක් ඒ වගේ අවස්ථාවන් වලදී වැටෙනවා අඩියටම. තව කෙනෙක් සියදිවි හානි කර ගන්නවා. තවත් කෙනෙක් තමන්ට වුණ අසාධාරණයට ලෝකයට වෛර කරනවා. තමන්ගේම දෛවයට ශාප කරගන්නවා. මොහොතක් නවතින්න, නිහඬ වෙන්න. අතීතයේ සිදු වුණු දේ දැන් ඔබට කොහොමවත් වෙනස් කරන්න බැරි බව පිළිගන්න. ඒ දේ දැන් වෙනස් කරන්න ඔබට දෙවියන්ටවත් බැහැ. යථාර්ථයට එරෙහිව ඔබේ සිතින් සටන් කරන මේ සටන නතර කරන්න. ඔබට දැන් දැනෙන වේදනාව ඇත්තක් තමයි. ඒ වේදනාව මනසින් නැවත නැවත සිතමින් විඳවනවද නැද්ද කියන එක ඇත්තටම ඔබේ මේ මොහොතේ ගන්න තීරණයක්. තේරීමක්. අතීතයේ ඔබට දැන් පාලනය කළ නොහැකි. නමුත් මේ මොහොතේ දක්වන ප්‍රතිචාරය ඔබට වෙනස් කළ හැකි. ඔබේ තුවාල වූ ඒ කැලල් සංගවන්න උත්සාහ කරන්න එපා. ඒ තුවාල තියෙන්නේ මේ සටන ඔබ ගෙන ගිය බවට රත්තරන් වැනි සාක්ෂි. ඔබේ ඒ කැපීම සහ කැලල් ඔබේ දුර්වලතාවයක් නොවන බවට ඔබ තරයේම සිතා ගන්න. පීතුරුවක් වගේ ඉඳලා යන්න එපා. රබර් බෝලයක් වගේ තැරෙන විට ඒ තැනටම නැවත සකස් වෙන ලෙස ඉන්නත් එපා. ඔබ විය යුත්තේ යකඩයක්. පහර වදන විට ගිනිගන්නා තරමට තවත් ශක්තිමත් වෙන දෙයක් තමයි යකඩයක් කියන්නේ. ඔබේ සිතත් මේ මොහොතේ ඒ වගේ යකඩයක් බවට පත් කරගන්න. බිඳෙන තරමට, කැඩෙන තරමට ශක්තිමත්ව එය දරා සිටීමට උරු වූ පන්නරේ ලැබූ යකඩයක් වෙන්න. ඔබේ සැලසුම් බලාපොරොත්තු බිඳ වැටුණාද? ඒ කඩා වැටීම ඔබේ අවසානය නෙවෙයි. ඒ පෙරටත් වඩා ඔබට ප්‍රබලව නැගී සිටීමට පසුබිම සකසන දෙයක්. කිසිවෙකු ඔබ බේර ගැනීමට පැමිණෙන්නේ නැහැ. ඔබ හිතේ වැටුණු තැනින් නැවත එතනින්ම එළියට ආ යුතුයි. සියල්ල එහෙම වුණත් ඔබ නැවත නැගී සිටිනවද නැද්ද කියන අවසාන තීරණය ගැනීමේ සම්පූර්ණ බලය ඔබට තවමත් අහිමි වෙලා නැහැ. ඒයි ඔබ තවමත් ජීවත් වෙන නිසා. දැන් ඔබ අවසාන සත්‍යයට අවදි වන්න. බිඳ වැටුනේ ඔබ නෙවෙයි. ඔබ මනසින් සකස් කරගත් ප්‍රතිරූපයක් විතරයි. ආසහරහා කොච්චර දරුණු උනාටු හැමුවත් කෙතරම් ප්‍රබලව විදුලි කැටීම් සිදු වුණත් උනාටුව වැස්ස අවසන් වූ පසු අහසට කිසිම තුවාලයක් වී නැහැ. එසේනම් ඔබ යනු කුණාටුව නොවී ඒ සියල්ල දෙස බලා සිටින ඉමක් කොනක් නැති විශාල අහස ඔබයි. විශ්වයේ කෝණයෙන් ඔබ දෙස බලන්න. ඔබේ මේ తాවකාලික පරාජය බලාපොරොත්තු සුන්වීම අතිශය ගැනිය නොහැකි ඉතා කුඩා සිදුවීමක් පමණයි. ඔබට තවත් කාලය ඇත වෙනස් වෙන්න. ඔබ දැන් තවදුරටත් පරාජිත මානසිකත්වයේ නැත. ජීවත් වෙන්නට එසේ උවමනා නැත. ඔබ යනු අපරාජිත ඉමක් කොනක් පැනවිය නොහැකි ප්‍රබල මානසික තත්ත්වයකි. ඔබට අහිවිවීමට කිසිවක් මේ ලෝකේ නැහැ. ඔබ යනු මේ සියල්ලෙන් පිරුණු ස්වභාවයට පත්වී ඇත. උත්තරීතර නිදහස් මනසින් ඔබේ අලුත් ජීවිතය ආරම්භ. ලෝකේ යනු රඟ මඩලකි. ඔබ දැන් ඒ පරාජිත නළුවාගේ ඇඳුම් ගලවා ඉවත දමයි. දැන් ඔබ ජයග්‍රාහී මානසිකත්වයෙන් අලුත් රංගනයකින් වේදිකාවට පිවිසීමට ඔබට ඕනෑ තරම් නිදහස ඇත. ඔබට බලා සිටින ඔබට සිනහ වීමට උසුළු විසුළු කිරීමට ඕනෑම කෙනෙක්ට හැකි. නමුත් ඔබේ සාර්ථකම රංගනය ඉදිරිපත් කරන්න. ඔබ ගැන ඔබම සතුටු වෙන්න. ප්‍රතිරෝධය අතහරින්න. පහරවල් වැළඳ ගන්න. අතීතයේ අලු මතින් සදාකාලික නොබිදෙන අලුත් මිනිසෙකු ලෙස නැගී සිටින්න.